ලෝකයේ ඉන්න ප්‍රධාන පෙළේ මනෝවෛද්‍යවරයක්. ඒ වගේම ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයක්. දවසක් ඇය තමන්ගේ සායනයට එන රෝගීන් දෙදෙනෙක් අතර තියෙන විනාඩි 10ක පරතරයේදී හරි අමුතු වැඩක් කරනවා. ඇය කරන්නේ මොකද්ද කියලා දන්නවද? ඇය කරන්නේ රීඩර් එකක් අරගෙන තරුණ වයස ළමයි කියවන වැම්පයර් ආදර කතා කියවන එක. මේක සාමාන්‍ය දෙයක් වගේ පෙනුනට මේ මහාචාර්යවරිය මේ කතා කියවන්න කොච්චර ඇබ්බැහි වෙලා හිටියද කියනවනම්. රෑ නිදාගන්නෙත් නැතිව තමන්ගේ රාජකාරීත් මගහැරගෙන තමන්ගේ දරුවන්ගේ වැඩ කටයුතු පවා අතපසු කරගෙන මේවා කියවන්න පටන් අරගෙන තිබුණා. ලෝකෙටම ඇබ්බැහි වීම ගැන එහෙම නැත්නම් ඇඩික්ෂන්ස් ගැන උපදෙස් දෙන මොලේ ගැන වැඩිපුර කතා කරන මේ මහාචාර්යවරියට තමන්ගේ ජීවිතේ ඇබ්බැහි වීම පාලනය කරගන්න බැරි වුණේ ඇයි? මේ කතාවේ ඉන්න මහාචාර්යවරිය වෙන කෙනෙක් නෙවෙයි. ඇය ඇනා ලෙම්කේ. අද අපි IQ Reads වලින් කතා කරන්නේ ඇය විසින්ම රචනා කරපු ඩොපමින් නේෂන් කියන කෘතිය ගැන. ඔබේ මොලේ ඇතුලේ වෙන රසායනික යුද්ධය තේරුම් අරගෙන ඔබේ සිතේ තියෙන හැඟීම් වලට වහල් නොවි ඔබේ ජීවිතය පාලනය ඔබේ අතට ගන්නේ කොහොමද කියන කාරණාව ඔබට මේ වීඩියෝ අවසානයේදී පැහැදිලි කරගන්න පුළුවන්. පොත ආරම්භයේදීම කතුවරිය අපිට මතක් කරලා දෙනවා අපි ඉන්නේ මානව ඉතිහාසයේ කවදාවත්ම නොතිබුණු අපූරු අමුතු යුගයක කියලා. අපේ මුතුන් මිත්තන්ගේ මොලේ හැදිලා තිබුණේ හිඟකම කියන දෙයට මුහුණ දෙන්න. කෑම ටිකක් උණුසුම ටිකක් හොයාගන්න ඔවුන්ට සැතපුම් ගණන් ඇවිදින්න සත්තු එක්ක සටන් කරන්න සිද්ධ වුණා. ඒ වගේ අමාරු වැඩක් කරාම තමයි ඔවුන්ගේ මොලෙන් ඩොපමීන් කියන රසායනිකය නිකුත් කරලා ඔවුන්ට සතුටක් ලබා දුන්නේ. හැබැයි අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අපි ඉන්නේ අතිරික්තයක. අද ඩොපමින් ලබා ගන්න අපිට දඩේම යන්න ඕනේ නැහැ. ෆ්‍රිජ් එක ඇරියාම සීනි පිරුණු කෑම, ඇඟිල්ලෙන් ටච් කරපු ගමන් සෝෂල් මීඩියා, අන්තර්ජාලය පුරාම වීඩියෝ ගේම්ස් තියෙනවා. අපේ මොලේ මේ තරම් විශාල ඩොපමින් ප්‍රවාහයකට ඔරොත්තු දෙන්න හැදිලා නැහැ. ඒ නිසා අපි හැමෝම අද අදෘශ්‍යමාන මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණු රෝගීන් පිරිසක් බවට පත් වෙලා තියෙනවා. මේ පොතේ තියෙන වටිනාතම විද්‍යාත්මක සොයාගැනීම තමයි අපේ මොලේ සතුට සහ වේදනාව කියන මේ හැඟීම් දෙකම තෝරගන්නේ එකම තැනකින් කියන එක. වෛද්‍ය ඇනා ලෙම්කේ මේක සමාන කරන්නේ තරාදියකට. අපි Facebook එකේ රීල්ස් බලනකොට නැත්නම් රසම රස ඩෝනට් එකක් කනකොට අපේ මොලේට ඩොපමින් ගිහිල්ලා මේ තරාදිය සතුට කියන පැත්තට බර වෙනවා. හැබැයි අපේ ශරීරය හැමතිස්සෙම උත්සාහ කරන්නේ සමතුලිතතාවය රඳව ගන්න. ඒ නිසා මොලය මොකද කරන්නේ? අර සතුට පැත්තට බර වුණු තරාදිය ආපහු මැදට ගේන්න වේදනාව පැත්තට බර දානවා. කතුවරිය මේක පැහැදිලි කරන්නේ අදෘශ්‍යමාන කුඩා රාක්ෂණ පිරිසක් ඇවිල්ලා වේදනාව පැත්තට පනිනවා කියලා. අපි එක දිගට ඩිජිටල් තිරයකින් සතුට හොයනකොට මේ තරාදියේ වේදනාව පැත්තට පනින කුඩා රාක්ෂණින් ගාන වැඩි වෙනවා. ඔබ ෆෝන් එක පැත්තකින් තියපු ගමන් ඔබට මහන්සි, කම්මැලි, හිස් බවක් සහ කාංසාවක් දැනෙන්නේ අන්න ඒ නිසායි. ඊට පස්සේ අපි කරන්නේ ඒ වේදනාව මගහැර ගන්න ආයමත් ෆෝන් එකම අතට ගන්න එක. අපි නොදැනුවත්වම ඇබ්බැහියේ විෂම චක්‍රයට අහු වෙලා ඉවරයි. වෛද්‍ය ඇනා ලෙම්කේ මේ තත්ත්වය පැහැදිලි කරන්න ඇගේ සායනයට ආපු රෝගීන්ගේ ජීවිත කතාම යොදාගෙන තියෙනවා. පළවෙනි උදාහරණය තමයි ඩිලයිලා. ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇයට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි අධික කාංසාව. නැත්නම් ඇන්සයිටි. මේ කාංසාව නැති කරගන්න ඇය මර්ජුවානා එහෙම නැත්නම් ගංජා පාවිච්චි කරන්න පටන් ගත්තා. මුලදී මේකෙන් ඇයට සහනයක් ලැබුණත් කාලයක් යනකොට ඇගේ කාංසාව දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා. ඇයි එහෙම වුණේ? මොකද ඇය කෘතිමව සතුට පැත්තට තරාදිය බර කරනකොට මොලය ඊට වඩා බරක් වේදනාව පැත්තට දැම්මා. අන්තිමට මර්ජුවානා කියන්නේ ඇගේ කාංසාවට බෙහෙත නෙවෙයි කාංසාව ඇති කරවන ප්‍රධානම හේතුව බවට පත් වෙලා තිබුණා. තවත් කෙනෙක් තමයි ජේකබ්. ඔහු අන්තර්ජාලය හරහා ලිංගික දර්ශන බලන්න කොච්චර ඇබ්බැහි වෙලා හිටියද කියනවා නම්. ඔහු තමන්ගෙම කියලා විශේෂ යන්ත්‍ර පවා නිර්මාණය කරගත්තා. ඒ දේවල් බලන ගමන් උත්තේජනය ලබා ගන්න. අවසානයේදී ඔහුට සාමාන්‍ය ජීවිතයේ කිසිම දෙයකින් සාමාන්‍ය මනුෂ්‍ය සම්බන්ධතාවයකින් සතුටක් ලබන්න බැරි තත්ත්වයටම පත් වුණා. ඔහුගේ මොලේ ඩොපමින් ග්‍රාහක සම්පූර්ණයෙන්ම පිච්චිලා ගිහිල්ලා තිබුණේ. මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම මොකක්ද?
වෛද්‍ය ඇනා ලෙම්කේ කියනවා මේකට තියෙන එකම විස්තුම අපේ මොළය රීසෙට් කරන එක කියලා. ඒ සඳහා ඇය DOPAMINE ඩොපමින් කියන පියවර 8කින් යුක්ත ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. මේකේ තියෙන ප්‍රධානම පියවර තමයි දින 30ක උපවාසය. ඔබ ඇබ්බැහි වෙලා ඉන්න දේ, ඒ කියන්නේ සෝෂල් මීඩියා, සීනි, නෙට්ෆ්ලික්ස්, එහෙම නැත්නම් මත්පැන්, මේ දේවල් හරියටම දින 30කට ඔබ නතර කරන්න ඕනේ. ඇයි මේකට දින 30ක්? මොකද අපේ මොලේ අර වේදනාව පැත්තට පැනලා ඉන්න කුඩා රාක්ෂීන්ට අයින් වෙලා මොලේ රසායනික ක්‍රියාවලිය නැවතත් ස්වභාවික තත්ත්වයට පත්වෙන්න සති 4ක් විතර යනවා කියලා පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. පළවෙනි සති දෙක ඉතාම අමාරුයි. ඔබට ගොඩක් කේන්ති යන්න පුළුවන්. එහෙම නැත්නම් නිින්ද යන්න නැති වෙන්න පුළුවන්. හැබැයි සති 3 සහ 4 යනකොට ඔබේ මොලේ සුවපත් වෙනවා කියන හැඟීම ඔබට දැනෙන්න පටන් ගන්නවා. අවුරුදු ගානකින් ඔබට මෙතෙක් නොදැනුණු නිදහසක් සාමාන්‍ය පරිසරයේ ගහකොළ දකිද්දි පවා අමුතුම සතුටක් ඔබට දැනෙන්න පටන් අරගනීවි. අර ජේකබ් සහ ඩිලයිලා පවා සොය ලැබුවේ මේ දින 30ක උපවාසය හරහා. දින 30න් පස්සේ ආයමත් අර පරණ වලටම වැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? කතුවරිය මේකට පාවිච්චි කරන්නේ ග්‍රීක පුරාවෘත්තයක එන කතාවක්. යුලිසිස් කියන නාවිකයා සයිරන් වරුන්ගේ මායම් සින්දුවට රැවටිලා මුහුදට පනින එක නවත්ත ගන්න තමන්වම නැවේ කුඹගහේ බැඳගත්තා. අන්න ඒ වගේ අපිත් අපිවම බැඳ ගන්න ඕනේ. ඒකට ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි භෞතික බාධක. ඔබ ඉන්නේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා නම් ඔබ වැඩ කරනකොට ෆෝන් එක ඈතින් තියන්න. ඔබ නිදාගන්න යනකොට ෆෝන් එක වෙන කාමරයක චාර්ජ් එකට දාන්න. ඒ වගේ භෞතික දුරක් නිර්මාණය කරගන්න. දෙවෙනි ක්‍රමය කාල බාධක. ඒ කියන්නේ මම වීඩියෝ ගේම්ස් ගහන්නේ සතියන්තයේ පැය 2ක් විතරයි. මේ විදිහට කාල බාධක නිර්මාණය කරගන්න. තුන්වෙනි ක්‍රමය වර්ගීකරණ බාධක. ඒ කියන්නේ මම ආයේ කිසිම දවසක පැණිබීම බොන්නේ නැහැ. මම නිදාගන්න පැයකට කලින් කිසිම ස්ක්‍රීන් එකක ඉන්නේ නෑ වගේ දැඩි තීරණ ගන්න උත්සාහ කරන්න. වේදනාව හඹාගෙන ගිහිල්ලා ඩොපමින් උපයාගන්නේ කොහොමද? මේ පොතේ තියෙන වැදගත්ම සහ විශිෂ්ටතම දේ වෙන්නේ ඒ කාරණාව. අපි මෙච්චර වෙලා කතා කළේ තරහදියේ සතුට පැත්තට බර දාලා වෙන විනාශය ගැනනේ. හැබැයි අපි හිතාමතාම තරහදියේ වේදනාව පැත්තට බර දැම්මොත් මොකද වෙන්නේ? මේ පොතේ එන තවත් කෙනෙක් තමයි මයිකල්. ඔහු මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. මේ ඇබ්බැහි වීමෙන් මිදෙන්න ඔහු ප්‍රයෝජනට ගත්තේ අමුතුම ක්‍රමයක්. ඔහු කළේ හැමදාම උදේට සීතල වතුරෙන් නාන්න පුරුදු වුණු එක. මේක පිටිපස්සේ තියෙන විද්‍යාව හරිම පුදුම සහගතයි. අපි අමාරු බර ව්‍යායාම කරද්දී එහෙම නැත්නම් අයිස් වතුරේ නාද්දී අපේ ඇඟට වේදනාවක් දැනෙනවා. එතකොට මොළය මොකද කරන්නේ? ඒ වේදනාව සමනය කරන්න ස්වභාවිකවම තරහදියේ සතුට පැත්තට බර දානවා. ඒ කියන්නේ මොළය විසින් අති විශාල ඩොපමින් ප්‍රමාණයක් ස්වභාවිකවම නිපදවනවා. ෂණික කෑමකින් උපයගන්න ඩොපමින් විනාඩි 10කින් නැති වෙලා ගියාට අමාරු දෙයකින් ලබා ගන්න ඩොපමින් නැති වෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ඒක නිසා සැහැල්ලුවෙන් ඩොපමින් උපය ගන්නවට වඩා අමාරු ක්‍රමයකින් ඩොපමින් උපය ගන්න මහන්සි වෙන්න. මේ පොතේ අවසාන පරිච්ඡේදයෙන් කතුවරිය අපෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි අපි අපිට අවංක වෙන්න කියන ඉල්ලීම. ඇබ්බැහි වීම්වල තියෙන භයානකම දේ තමයි අපි අපිටම බොරු කියා ගන්න එක. මේක පොඩි දෙයක්, මට ඕන වෙලාවක මේක නවත්තන්න පුළුවන් කියලා අපි අපිවම රවට්ට ගන්නවා. හැබැයි විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා අපි අපේ දුර්වලතා ගැන වෙනත් කෙනෙක් එක්ක සම්පූර්ණයෙන්ම අවංකව කතා කරනකොට අපේ මොලේ තීරණ ගන්නා කොටස එහෙම නැත්නම් ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක වඩාත් සක්‍රිය වෙනවා කියලා. වෛද්‍ය ඇනා ලෙම්කේ අර ක්‍රිලයිට් පොත්වලට ඇබ්බැහි වුණු වෙලාවේ ඇය ඒකෙන් මිදුනෙත් තමන්ගේ සැමියා එක්ක සහ රෝගින් එක්ක පවා ඒ ගැන විවෘතව කතා කරපු නිසා. ඇත්ත කතා කරන එකෙන් අපේ මොලේ වගේම අපේ සබඳතා සුවපත් වෙනවා. ඩොපමින් නේෂන් කියලා කියන්නේ නිකම් පොතක් නෙවෙයි.
මේක හැම කෙනෙක්ම කියවන්න වටින අත්පොතක්. මේ පොතෙන් අපිට දෙන ලොකුම පණිවිඩය තමයි මේ ඩිජිටල් ලෝකයේ සැබෑ නිදහස කියන්නේ හැමදේම අත්විඳින එක නෙවෙයි. දේවල් අත්හැරීමට තියෙන හැකියාව කියන එක. ලේසි දේවල් පස්සේ දුවන එක නවත්තලා අරමුණක් වෙනුවෙන් මහන්සි වෙන්න, වේදනාවට මුහුණ දෙන්න පටන් ගන්න ඔබ උත්සාහ කරන දාට. ඔබේ ජීවිතේ පාලනය ආපහු ඔබ අතටම ගන්න පුළුවන්. ඔබේ ජීවිතෙත් වැඩියෙන්ම කාලය නාස්ති කරන ඔබට නවත්ත ගන්න බැරි පුරුද්ද මොකක්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් මේ වීඩියෝට ලයික් එකක් දාගෙන යන්න. ලෝකයේ හොඳම පොත් බලන අලුත්ම විදිහ IQ Reads subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මීට කලින් අපි කරපු පොත් ගැන සාරාංශගත වීඩියෝ නරඹන්න පහලින් එන links ක්ලික් කරලා බලන්න. ඔබේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් මුණ ගැහෙමු.